ඇයි මේ? මහත්තයෝ අපි මේ පොයට සල්පිලක් කරනවා. ඉතින් මේ ඒකට ආධාරයක් බලාපොරොත්තු වෙන තමයි ආවේ. සල්පිලක්? ඔව් මහත්තයෝ. එහා ගෙදර නෝනා රුපියල් 5000ක්ම ලිව්වා මහත්තයෝ. ඒ නෝනා කිව්වා ලිස්ට් එකේ උඩින්ම නම දාගන්න කියලා. රුපියල් 5000ක්. රුපියල් 5000ක්. මම දන්නවා මහත්තයා අල්ලපු විදිහට සෙකන්ඩ් වෙන්නේ නැහැ කියලා. දාගන්න මහත්තයෝ මහත්තයාගේ නම උඩින්ම. එහෙනම් මගෙන් ලියා ගන්නකො රුපියල් 500ක්. රුපියල් 500ක්? ඔව් රුපියල් 500ක්. චීචී මහත්තයෝ මං හිතුවේ නෑ මහත්තයා අල්ලපු ගෙදරට සෙකන්ඩ් වෙයි කියලා. අල්ලපු ගෙදර ඉන්නේ අයිසේ මගේ අක්කා. මං කොහමද අක්කඩියරින් යන්නේ?